BYD ඇත්තරම ලංකාවේ මිනිස්සුන්ට BYD කියන්නේ පිස්සුවක්ද. මේ තියෙන්නේ නොවැම්බර් මාසේ 21 කියන්නේ ඊයේ BMI CH එකේ තිබුණ මෝටර් ෂෝ එකේදී රිලීස් වුණු BYD Atto 1 එහෙම නැත්නම් BYD Seagull කියන මොඩල් එක. ඉතින් මෙතෙන්දී අපි close up shots කිහිපයක්ම ගන්න try කරා. හැබැයි මේ crowd එකත් එක්ක අපිට එහෙම ලොකු close ups ටිකක් ගන්න බැරි වුණා. හැබැයි වාහනේ exterior එක සහ interior එක ගැන ඔයාලට clear idea එකක් මේ වීඩියෝ එකෙන් ගන්න පුළුවන් වෙයි. ඒ වගේම තමයි මේ Atto 1 එක ගැන අපි කලින් full review වීඩියෝ එකක් දාලා තිනවා. ඒකත් බලන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. ඉතින් අපි මේ සෙනගස්සෙන් ගිහිල්ලා කොහොම හරි වාහනේ shots ටිකක් ගත්තා. ඒ අතරතුර අපි බලමු මොනවද මේ වාහනේ තියෙන options සහ මොනවද මේ වාහනේ තියෙන ranges කියලා. ඉතින් පළවෙනි දේ තමයි 184කට රිලීස් වෙන්නේ කිලෝමීටර් 300ක් යන්න පුළුවන් fast charge තියෙන Atto 1 එක. ඊට අමතරව මෙතෙන්දී කිලෝමීටර් 380ක් යන්න පුළුවන් ෆාස්ට් චාර්ජින් තියෙන තවත් Atto එකක් රිලීස් කරනවා. මේකේ ප්‍රයිස් එක තාම එළියට දාලා නැහැ. ගොඩක් ලොකු බූට් ස්පේස් එකක් බලා ගන්න ලැබුණේ නැහැ. සාමාන්‍ය බූට් ස්පේස් එකක් තියෙනවා. ඉන්ටීරියර් එක මෙයාලගේ ඕෂන් ඇස්තටික් ඩිසයින් එකත් එක්ක තමයි නිෂ්පාදනය වෙලා තියෙන්නේ. සයිඩ් ප්‍රොෆයිල් එකත් බොහොම ලස්සනට තිබුණා. හැබැයි බිල්ඩ් ක්වොලිටි එකේ එහෙම ලොකු හොඳක් අපි දැක්කේ නැහැ. නමුත් සාමාන්‍යයෙන් හොඳ මට්ටමක තියෙනවා. ඒ වගේම පොඩ්ඩක් කම්පැක්ට් කාර් එකක් ප්‍රමාණයෙන් පොඩි ඇතුළ මෙන්න මේ වගේ තමයි තියෙන ඉන්ටීරියර් එක. මම කලින් කිව්වා වගේ ඕෂන් ඇස්තටික් ඩිසයින් එකක් තියෙන්නේ. වයර්ලස් චාර්ජ් පැඩ් එකක් තියෙනවා. මූන් රූෆ් සන් රූෆ් වගේ ඔප්ෂන්ස් මුකුත් ලැබෙන්නේ නැහැ. NFC keyless entry facility එක ලැබෙනවා. heated adjustable exterior mirrors ලැබෙනවා. ඒක තමයි විශේෂත්වයකට කියලා තියෙන්නේ. ඊට අමතරව shark fin antenna එකක් ලැබෙනවා. 10 inch සහ 7 inch displays දෙකක් ලැබෙනවා. 10 inch එක හම්බෙන්නේ මුළු වාහනේටම. ඊට අමතරව 7 inch එකක් හම්බෙනවා ඩ්‍රයිවර්ට. ඒ වගේම මේ 16 inch alloy wheels ලැබෙනවා සහ cruise controls පහසුකම ලැබෙනවා. මේ තියෙන front view එක අපි තව චුට්ටකින් දාන්නම් මේ bonnet එක වහලා තියෙන වෙලාවක clip එකකුත්. ඉතින් අපිට polymer ටිකක් ඉන්න ඕන driver ගේ seat එකට නගින්න. මම ඒකේ clip එකකුත් ඊළඟට දාන්නම්. ඊට අමතරව මේකේ අපිට ලැබෙනවා 6-way power adjust කරන්න පුළුවන් front seats. ඊට අමතරව සින්තටික් ලෙදර්ස් තමයි බලාගන්න පුළුවන් වෙන්නේ. බොහොම ලස්සන බැක් සයිඩ් එකක් තියෙනවා ඇත්තරම. හැබැයි මම කලින් කිව්වා වගේ අනිත් BYDs එක කම්පෙයාර් කරද්දි මේකේ ක්වොලිටි එක එහෙම නැත්නම් මේකේ අර දොරවල් අරිද්දි වහද්දි දැනෙන ෆීලිං එක පොඩ්ඩක් වෙනස්. පොඩ්ඩක් චීප් ෆීලිං එකක් දෙන්නේ. හැබැයි වාහනේ හොඳයි. එහෙම කියන තරම් වරදක් නැහැ. cruise controls ලැබෙනවා. ඊට පස්සේ 6 airbags හම්බෙනවා. safety එක පැත්තෙන් 5 star හම්බෙලා තියෙනවා මේ වාහනේට. ඉතින් විශේෂම දේ තමයි BYD Blade බැටරි එක හම්බෙලා තියෙනවා. ඊට අමතරව සේෆ්ටි එක පැත්තෙන් ගත්තොත් හයිඩ්‍රොනික් බ්‍රේක් ඇසිස්ටන්ට් වගේ පහසුකම්ත් ලැබිලා තියෙනවා. ඉතින් මේක තමයි ක්වික් රිවිව් එක. අපි මීට කලින් වාහනේ ගැන ෆුල් ඩීටේල්ස් දාලා තියෙනවා. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මේ වාහනේ මොන වගේද කියලා. ඔයාලට BMI CH එකට ආවොත් ඔයාලටම එක්ස්පීරියන්ස් කරලා බලන්න පුළුවන්. උදේ මෙන්න සෙනග ගොඩක් ඉන්නවා. අපි තවත් මේ වගේ වීඩියෝ එකකින් ඔයාව හම්බෙන්න. සුබ දවසක්.